දෙවනි ලෝක යුද්ධ කාලෙදී හිට්ලර්ගේ නාසි හමුදාවටත් වඩා දරුණු හමුදාවක් මේ ලෝකෙ හිටිය කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඇත්තම කිව්වොත් ඒ වගේ හමුදාවක් ඉඳලා තියෙනවා. ඒ කවුද කියලා වගේම එයාලා කරපු කුරිරු දේවල් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. මේ කතාව 2004 අවුරුද්ද වෙනකල්ම ඇමරිකන් හමුදාව විසින් රහසක් විදියට තියාගෙන ඉඳලා තියෙනවා. කතාවේ අවසානයේදී ලෝකේ ප්‍රබල රාජ්‍ය නායකයෙකුගේ නමක් එළියට එනවා. මූවි එකක් වගේ සුපිරිම ස්ටෝරි එකක් තියෙන අද කතාවත් අවසානයේත් එක්ම බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ජපානයේ ප්‍රධාන දූපතට දකුණු පැත්තට වෙන්න චිචිජීමා කියලා තවත් පුංචි දූපතක් තියෙනවා. මේ දූපත අයිති වුණේ ජපානයටමයි. චිචිජීමා දූපත පිහිටලා තිබුණේ ජපානයේ ප්‍රධාන භූමියට හැතැම්ම 500ක් වගේ දුරකින්. දෙවනි ලෝක යුද්ධ කාලෙදී මේ දූපතේ ජපනුන් විසින් ප්‍රධාන හමුදා මූලස්ථානයක් පිහිටවලයි තිබුණේ. මේ දූපතේ කඳු දෙකක් මුදුනේ රේඩියෝ ටවර්ස් දෙකක් හයි කරලායි තිබුණේ. මේ රේඩියෝ ටවර්ස් හරහා තමයි පැසිෆික් මුහුද ආශ්‍රිතව ජපන් හමුදාව සංනිවේදන කටයුතු කරගෙන ගියේ. ඊට අමතරව මේ ටවර්ස් දෙක යුද්ධ නිරීක්ෂණ මෙහෙයුම් කටයුතු සිදු කරන්නත් ඒ මගින් ජපනුන්ට සතුරු හමුදාව ගැන ඔත්තු බලන්නත් මහඟු සහයෝගයක් ලබා දුන්නා. ඒ වෙද්දි මේ චිචිජීමා දූපතේ 25000කට අධික සොල්දාදුවන් පිරිසක් අනියුක්ත කරලා තිබුණා. ඒ වගේම ගුවන් යානා නාශක අවි සෑහෙන ප්‍රමාණයකුනුත් මේ දූපත සන්නද්ධ වෙලායි තිබුණේ. මේ දූපතේ පිහිටීම නිසා ජපන් හමුදාව පරාද කරන්න ඒ කාලෙදි සෑහෙන්න අමාරු වෙලා තියෙනවා. මේ දූපතට මුහුදෙන් එන ඕනම නාවික සතුරු ප්‍රහාරයක් මැඩ පවත්වන්න පුළුවන් වෙලත් තිබුණා. මේ දූපතට ගුවනින් විතරයි පහර දෙන්න පොඩි හරි හැකියාවක් තිබිලා තියෙන්නේ. දෙවන ලෝක යුද්ධ කාලෙදී ඇමරිකන් ගුවන් හමුදාවට මේ දූපත අල්ලගන්න ලොකු ඌමනාවක් තිබිලා තියෙනවා. මේ දූපත යටත් කරගත්තොත් තමයි ජපානයේ තමන්ගේ යතටට ගන්න පුළුවන් වෙන්නේ කියලා ඇමරිකානුවන් හොඳින්ම දැනගෙන හිටියා. නමුත් ගුවන් හමුදාවේ මේ තීරණයට ඇමරිකානු යුද උපාය මාර්ග උපදේශකයන් නම් වැඩි කැමැත්තක් දැක්ුවේ නෑ. ඒකට හේතුව වුණේ ගුවන් හමුදාවේ ප්ලේන් ලෑන්ඩ් කරලා පහර දෙන්න ගියොතින් ක්‍රියාන්විතයේදී ඇමරිකානුවන් සෑහෙන ප්‍රමාණයක් මරණයට පත් වෙන්න තිබුණු ඉඩකඩ නිසා. ඒ නිසා ඇමරිකන් හමුදාව තීරණය කළා ලෑන්ඩ් නොකරම බෝම්බ හෙලලා මේ ටවර්ස් දෙක විනාශ කරලා දාන්න. මේ අනුව 1944 දී ඇමරිකන් ගුවන් යානා අංගන නෞකාවන් කීපයක්ම චිචිජීමා දූපත පැත්තට ප්‍රවාහනය කෙරුණා. ඉන් පස්සේ ඇමරිකන් හමුදාව තමන්ගේ ගුවන් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. දිගින් දිගටම වට කරලා ගුවනින් ප්‍රහාර එල්ල කරන්න හැදුවත් මාස ගානක් යනකල්ම ජපනුන් ගුවන් යානා නාශක අවි යොදාගෙන මේ ප්‍රහාර වළක්ව ගන්න සමත් වෙලා තියෙනවා. මේ සිද්ධිය නිසා ඇමරිකන් හමුදාව සෑහෙන්න මනසින් කඩා වැටලා හිටියේ. ඒත් ඔවුන් ප්‍රහාර දියත් කිරීම නැවැත්තුවේ නෑ. මේ අවුරුද්දෙම සැප්තැම්බර් මාසෙ වෙද්දී ඇමරිකානුවන් තවත් ගුවන් ප්‍රහාරයක් දියත් කරන්න සූදානම් වෙලා තිබුණා. ඒ ප්‍රහාරය දියත් කරන්න ගුවන් හමුදා බලෑනිය හිටපු එක පයිලට් කෙනෙක් තමයි 26 වරදි ජෝර්ජ් කියන්නේ. ජෝර්ජ් තමයි ඒ වෙනකොට ඇමරිකන් හමුදාවට අනියුක්තව හිටපු ලාබාලතම පයිලට්වරයා වුණේ. වයසින් අඩු වුණාට ජෝර්ජ් ඒ වෙද්දිත් යුද පෙරමුණේ සටන් වැදිලා හොඳ පළපුරුද්දක් තිබුණු කෙනෙක්. එක වතාවකදී ජෝර්ජ්ගේ ප්‍රහාරක ගුවන් යානයට වෙඩි වැදිලා පැරෂූට් එකක් මාර්ගයෙන් මුහුදට පැනලා ජීවිතේ බේරගන්න එයා සමත් වෙලා තියෙනවා. මෙදාසැරේ ගමනට ජෝර්ජ්ගේ ප්‍රහාරක යානාවේ පයිලට් ජෝර්ජ්ට අමතරව තවත් දෙන්නෙක් මිෂන් එකක් සඳහා යන ගමනට පිටත් වෙලා තියෙනවා. ඒ රේඩියෝ ඔපරේටර් විදිහට ඩෙල් නැමැත්තෙක් සහ තුවක්කුව හසුරවන්න එහෙමත් නැතිනම් ඩෝ ගනර් විදිහට ටෙඩ් නැමැත්තෙක්. චිචිජීමා දූපතට පහර දෙන්න එදා දවසේ උදේම ජෝර්ජ් ඇතුළු කණ්ඩායම ප්ලේන් වලට නැගලා පිටත් වෙලා ගියා. මේ ගමනට ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා දුසිම් ගණනින් සහභාගී වුණා. ඒ වගේම ගුවන් යානා නාශක ප්‍රහාර වලින් බේරෙන්න නම් අඩි 8000ක් වගේ උසකින් අහසේ පියාසර කළ යුතු බවයි සඳහන් වෙන්නේ.
ඉන් පස්සේ චිචිජීමා දූපතේ රේඩියෝ ටවර්ස් වලට ළඟා වුණාට පස්සේ පොළොව මට්ටමටම ඇවිත් මැනුවලින්ම බෝම්බ පතිත කරලා ආපහු අඩි 8000ක් තරම් උස ගුවනට යා යුතුව තිබුණා. ඒ ආපහු පිටත් වෙලා යන ගමනේදී ජපන් ප්‍රහාරයක් ආවොතින් ඒකෙන් බේරෙන්න හිතාගෙනයි. චිචිජීමා දූපතට කිට්ටු වෙද්දී අනිත් හැම පයිලට් කෙනෙකුටම කලින් ජෝර්ජ් අඩි 8000ක් උඩ අහසට එයාගේ ප්ලේන් එක ගෙනියනවා. ඒ නිසා අඩුම වෙලාවකින් රේඩියෝ ටවර් එක ඉලක්ක කරලා පහර දෙන්න ජෝර්ජ්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වුණත් බෝම්බ ප්‍රහාරය දියත් කරන්න පහලට යන්න හදද්දී ජෝර්ජ් දකිනවා එයාගේ ගුවන් යානයේ පැත්තකට ජපනුන්ගේ ප්‍රහාරයක් එල්ල වෙලා ගිනි ඇවිලමින් තියෙන බව. නමුත් ප්ලේන් එක පාලනයේ ස්ථාවරව තිබුණු නිසා ජෝර්ජ් තීරණය කරනවා කොහොම හරි මිෂන් එක කම්ප්ලීට් කරන්න ඕනෙමයි කියලා. එයාලා අඩි 3000ක මට්ටමට ආවෙන් පස්සේ ජෝර්ජ් රාත්තල් 500ක බෝම්බ දෙකක් රේඩියෝ ටවර්ස් වලට මුදා හරිනවා. ඒ බෝම්බ ප්‍රහාරය කෙලින්ම රේඩියෝ ටවර් එකටම පතිත වෙනවා. නමුත් ඒ වෙද්දි ජෝර්ජ්ලගේ ප්ලේන් එකේ ගින්න පැතිරිලා නිසා ගොඩක් අමාරුවෙන් තමයි පාලනය කරගෙන පියාසර කළේ. ඒ නිසා ජෝර්ජ් ඉක්මනින් ප්ලේන් එක හරවලා රේඩියෝ ටවර් එකෙන් ඉවතට, ඒ කියන්නේ චිචිජීමා දූපතෙන් එහා මුහුද දිහාවට ගමන් කරලා තියෙනවා. දූපතෙන් ඉවතට යන්නම ජෝර්ජ්ගේ ප්ලේන් එක පාලනයෙන් මිදිලා එන්නම පහලට, ඒ කියන්නේ මුහුද පැත්තට ගමන් කරනවා. ජෝර්ජ්ගේ ප්‍රහාරක යානය මේ විදිහට කලිනුත් කඩාගෙන වැටිලා දිවි ගලව ගන්න ජෝර්ජ් සමත් වුණු නිසා අත්දැකීමෙන් එයා දැනගෙන හිටියා මේ වගේ වෙලාවක කරන්න ඕනේ මොකක්ද කියලා. මේ වගේ වෙලාවකදී ප්ලේන් එකෙන් එජෙක්ට් වෙලා පැරෂුට් එක දිගෑරගන්න කලින් පුළුවන් තරම් සතුරගෙන් ඈතට යන එක තමයි කළ යුතුව තිබුණු නුවණක්කාරම වැඩේ. මොකද සතුරු හමුදාවට ළඟා වෙන්න පුළුවන් දුරකින් මුහුදට වැටුණොතින් අනිවාර්යයෙන්ම සතුරන්ගේ සිරකරුවන් බවට පත් වෙන්න සිදු වෙන නිසා. ඒ නිසා ජෝර්ජ් උත්සාහ කරනවා එයාට පුළුවන් උපරිම දුරක් ඉජෙක්ට් නොවි ඉදිරියට ගමන් කරන්න. නමුත් ජෝර්ජ්ගේ ප්ලේන් එකේ එයත් එක්ක හිටපු ඩෙල් සහ ටෙඩ් දෙන්නා මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒකට හේතුව වුණේ ක්‍රෑෂ් වුණ අනිත් හැම ප්ලේන් එකකම හිටිය කට්ටිය මේ වෙද්දී ඉජෙක්ට් වෙලා තිබුණ එකයි. මේ වෙලාවේදී ජෝර්ජ් ඩෙල්ට සහ ටෙඩ්ට කියනවා තවත් පොඩි වෙලාවක් ඉවසන්න කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ ප්ලේන් එක හොඳටම මුහුදු මට්ටමට ගොඩක් ලං වෙද්දී ජෝර්ජ් ඩෙල් සහ ටෙඩ් දෙන්නට ප්ලේන් එකෙන් ඉජෙක්ට් වෙන්න නියෝග කරනවා. ඒත් ඒ වෙද්දී ඇත්තටම ප්ලේන් එකෙන් ඉවත් වෙන්න හොඳටම පරක්කු වැඩි වෙලායි තිබුණේ. පැරිෂූට් එකකින් පහලට එද්දී ජෝර්ජ්ට පේනවා එයාගේ ප්ලේන් එක ඈත මුහුදේ ක්‍රෑෂ් වෙලා ගිනි ගන්න විදිය. පැරිෂූට් එක ආධාරයෙන් පහලට ආපු ජෝර්ජ් තමන්ගේ පැරිෂූට් එකත් එක්ක පොර බදන ගමන් පීනමින් තමන්ගේ සගයන් දෙන්නගේ පැරිෂූට් කොහෙද කියලා බලනවා. නමුත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේවත් පැරිෂූට් එකක් ජෝර්ජ්ට දකින්න ලැබුණේ නෑ. ඉන්පස්සේ ජෝර්ජ් එයාගේ පැරිෂූට් එකෙන් නිදහස් වෙලා වටපිට බලද්දි දකිනවා එයාට අඩි 10ක් විතර එහයින් මුහුදේ ජීවිතාරක්ෂක බෝට්ටුවක් තියෙනවා කියලා. ජෝර්ජ් හිතනවා එතනවත් ඩෙල් සහ ටෙඩ් දෙන්න ඉන්නව ඇති කියලා. එයා ඩෙල්ගේ සහ ටෙඩ්ගේ නම් කියලා කෑ ගහලා බැලුවත් කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඒ ජීවිතාරක්ෂක බෝට්ටුව දිහාවට පීනලා යනවා. නමුත් ඒ ජීවිතාරක්ෂක බෝට්ටුවේවත් ඩෙල් සහ ටෙඩ් දෙන්නගෙන් එක්කෙනෙක්වත් හිටියේ නෑ. ඉන් පස්සේ ජීවිතාරක්ෂක බෝට්ටුවට නැගලා චිචිජීමා දූපත දිහා හැරිලා බලපු ජෝර්ජ්ට පේනවා ඈත හොරයිසන් එක දිහාවේ ඉඳලා එයාලා ඉන්න පැත්තට පෙට්‍රල් බෝට්ටු වේගෙන් එන විදිය. ඒ වෙලාවේදී ජෝර්ජ්ට තේරෙනවා ජපන් හමුදාවෙන් මේ එන්නේ එයා වගේම පැරෂූට් වලින් ඉජෙක්ට් වුණු ඇමරිකානුවන්ව අල්ලගන්න කියලා. ජීවිතාරක්ෂක බෝට්ටුවේ උඩුබැලි අතට හැරුණු ජෝර්ජ් අද්දකින් හබල් ගහමින් පුළුවන් තරම් වේගෙන් දූපතෙන් ඉවතට පීනලා යනවා. ඒ යන අතරතුරේදී එයා එයාගේ යාළුවෝ දෙන්න ඩෙල් සහ ටෙඩ්ගේ නම් කියලා කෑ ගහලා තියෙනවා. ජෝර්ජ් දැනගෙන ඉඳලා නැති වුණාට ඒ වෙද්දි ඩෙල් සහ ටෙඩ් දෙන්නා මේ ලෝකෙන් සමු අරගෙනයි තිබුණේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට ප්ලේන් එක ක්‍රෑෂ් වෙන්න කලින් ප්ලේන් එකෙන් ඉජෙක්ට් වෙන්න වෙලාව මදි වෙලා තිබුණා. අනිත් කෙනාගේ පැරිෂූට් එක දිගෑරලා තිබුණේ නෑ. ඒ නිසා ඒ දෙන්නම මේ ගුවන් අනතුරින් මරණයට පත් වෙලා තියෙනවා. අන්තිමේදී පෙට්‍රල් බෝට්ටු වලින් ඈතින් එන ජපන් හමුදාව මගහරින්න බැරි බව තේරුම් ගත්ත ජෝර්ජ් ජීවිතාරක්ෂක බෝට්ටුවේ ඉඳගෙන ජපනුන් තමන්ගේ දිහාවට එන දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී ජෝර්ජ්ට ලොකු ගිල්ටි එකක් දැනෙන්න ගන්නවා. ඒ ඩෙල් සහ ටෙඩ් දෙන්න ඉජෙක්ට් වෙමු කියද්දි
පරක්කු වැඩි වෙනකල්ම එජෙක්ට් වෙන්න නියෝග දුන්නේ නැති නිසා ඒ දෙන්නට මැරෙන්න උනේ මන් නිසා නේද කියන හැඟීම හිතට ඇවිල්ලා ඒ දෙන්නව නිරපරාධි මරාගත්තේ තමන් බව ජෝර්ජ්ගේ හිතට තදින්ම මේ වෙලාවේදී වද දෙන්න අරන් තියෙනවා. ඊළඟට එයාගේ ආදරණීය බිරිඳව ජෝර්ජ්ට මතක් වෙන්න ගන්නවා. ආයේ කවදාවත් ඇයව දකින්න වෙන එක නෑ කියන හැඟීමට ඔහුගේ හිත ගොඩක් පෑරෙනවා. කිසිවක් කර කියා ගන්න බැරුව අසරණ වුණු හැඟීමක් ජෝර්ජ්ගේ හිතේ ඇති වෙනවා. කල්පනාවෙන් මිදිලා ආයෙමත් ජපන් බෝට්ටු දිහා බලද්දී ජෝර්ජ් දකිනවා පැරිෂුට් වලින් මුහුදට පැනපු එයාගේ හමුදාවේ යාළුවෝ එක එක්කෙනාව ජපන්ව අල්ලගෙන බෝට්ටු වලට දාගන්න විදිය. එයා මේ වෙලාවේදී හිත හදාගන්නවා Tamanට අත්වෙන්න යන ඉරණම වෙනුවෙන්. නමුත් ඒ තප්පරේදීම හිතාගන්න බැරි විදිය දෙයක් වෙනවා. එක පාරටම ඈත ගුවනේ ඉඳලා වේගෙන් ආපු ඇමරිකන් ප්‍රහාරක ගුවන් යානාවක් ජෝර්ජ්ව පහු කරගෙන ඉදිරියට ගිහින් ජපන් බෝට්ටු වලට බෝම්බ ගහලා පලා යනවා. තමන්ගේම වාසනාවට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ජෝර්ජ් ආයෙමත් ලයිෆ් රාෆ්ට් එකේ උඩුබැලිය අතර වැතිරිලා අද්දකින් හබල් ගහන්න ගන්නවා. තමන්ට හැකි උපරිම වේගයෙන් ඔහු චිචිජීමා දූපතෙන් ඉවතට පීනනවා. හිතේ හයියෙන් උපරිම දුරක් මේ විදිහට යන්න ජෝර්ජ්ට පුළුවන් වෙනවා. නමුත් දැන් එයාට ගොඩක් මහන්සි. තවත් නම් පොඩ්ඩක්වත් යන්න බෑ කියලා එයාට හිතිලා තියෙනවා. ඒ වෙලාවේදී එයා අනිත් පැත්ත හැරිලා තෙරක් නැති අහස දිහා බලාගෙන ඉන්නවා. ලයිෆ් රාෆ්ට් එක උඩ අහස දිහා බලාගෙන ජෝර්ජ් ඔහේ පාවෙනවා. මේ වෙලාවේදී තමන්ගේ ළඟින්ම මුහුදේ යම්කිසි ශබ්දයක් ඇහිලා ජෝර්ජ් කලබල වෙනවා. මේ වතාවේදී මෝර ප්‍රහාරයක්ද එහෙමත් නැතිනම් මොන වගේ කරදරයක්ද කියලා ජෝර්ජ් හිතන්න පටන් ගන්නවා. නමුත් ජෝර්ජ්ගේ වාසනාව කියන්නේ ඒ වෙලාවේදී එතනට ඇවිල්ලා තිබුණේ ඇමරිකන් යුද සබ්මැරීනයක්. වතුර යට ඉඳලා උඩට මතුණු සබ්මැරීනියෙන් එළියට ආපු US නේවි සෙබළුන් දෙදෙනෙක් විසින් ජෝර්ජ්ව බේරගෙන සබ්මැරීනයට දාගන්නවා. ජෝර්ජ් ඩෙල් සහ ටෙඩ් ඇරුණම තවත් ඇමරිකන් ගුවන් බටයන් 8 දෙනෙක් එයාලගේ ගුවන් යානා වලට හානි වුණු නිසා පැරිෂුට් දිගහැරලා මුහුදට පැනලා තිබුණා. නමුත් මේ 8 දෙනාව ජෝර්ජ්ව වගේ බේරගන්න ඇමරිකන් නේවි එකට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා ඒ අය මුහුදේ ගිලිලා හරි බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණා හරි කියලා තමයි උපකල්පනය කරලා තිබුණේ. නමුත් පස්සේ කාලෙකදී ඇමරිකානු රජයට දැනගන්න ලැබෙනවා මේ ගුවන් බටයන් 8 දෙනාට ඇත්තටම මොකද වුණේ කියලා. ඒ ගැන කාටවත් නොකිය ඒ දේවල් රහසක් විදියට තියාගන්න ඇමරිකානු රජය තීරණය කරලා තිබුණා. විශේෂයෙන්ම එයාලා ඒ විදියට කරන්න හේතු වුණේ මේ ගුවන් බටයන් 8 දෙනාගේ දෙමාපියන් සහ ආදරණීයන්ට ඒ අයට උන දේ දැනගන්න තියන්න හොඳ නැති නිසායි. නමුත් අවුරුදු 60කට පස්සේ 2004 වර්ෂයේදී ඇමරිකානු ලේඛකයෙකුණු ජේම්ස් බ්‍රෑඩ්ලිට මේ රහස එලි කරගන්න පුළුවන් වෙනවා. දෙවනි ලෝක යුද්ධ කාලෙදී ජපන් හමුදාවෙන් සිදුවුණු යුද අපරාධ පිළිබඳව ගුවාම් වලදී නඩු විභාගයක් පැවතිලා තියෙනවා. මේ නඩු විභාගයේදී ජපන් හමුදා ප්‍රධානීන් විසින් කරපු පාපොච්චාරණයක මේ ඇමරිකානු ගුවන් බටයන් 8 දෙනාට මුහුණ දෙන්න වුණු අවාසනාවන්ත ඉරණම ගැන සඳහන් වෙලා තිබුණා. ඒ පාපොච්චාරණයේ සටහන් වෙලා තිබුණු පිටපත් වගේක් ජේම්ස් බ්‍රෑඩ්ලි අතර පත්වීමත් සමගයි මේ රහස එළියට එන්නේ. ඒ පිටපත්වල සටහන් වෙලා තිබුණු විදියට ඇත්තරම ඇමරිකන් ගුවන් බටයන් 8 දෙනාට වෙලා තිබුණේ මෙන්න මේ වගේ දෙයක්. එදා චිචිජිමාවලට ප්‍රහාරය දියත් කරන්න ආපු වෙලාවේ ජපන් ගුවන් යානා නාශක ප්‍රහාර එල්ල වෙලා ප්ලේන් වලින් අනිත් ගුවන් බටයන් 8 දෙනාම දූපතට ආසන්නයේදීම තමන්ගේ පැරිෂුට් දිගහැරලා මුහුදට පැනලා තිබුණා. ඒ අතරතුරේදී තමයි ජෝර්ජ් උපරිම දුරක් දූපතෙන් ඉවතට ගිහින් අන්තිම මොහොතේදී එජෙක්ට් උනේ. ජෝර්ජ්ගේ ජීවිතේ බේරුව බෝම්බ ප්‍රහාරය දියත් කරපු ගුවන් යානයේ එන්න කලින්ම දූපතට ළඟින්ම මුහුදට පැනපු 8 දෙනාවම ජපන් හමුදාව විසින් තමන්ගේ ග්‍රහණයට අරගන්න සමත් වෙලා තියෙනවා. අල්ලගත්තු 8 දෙනාව චිචිජීමා දූපතේ ජපන් හමුදා කඳවුරේම පොඩි සිරකුඩුවකට ජපන් විසින් දාලා තියෙනවා. ඒ කාලේ වෙද්දී මාස ගණනාවක් තිස්සේ ඉඳලා ජපන්නුන්ගේ චිචිජීමා දූපතට ඇමරිකන් හමුදාව විසින් බෝම්බ හෙලලා යටත් කරගන්න හදලා තිබුණා. ඒ වෙනුවෙන් ජපන් හමුදාවේ සෑහෙන පිරිසකගේ ජීවිත අහිමි වෙලා තිබිලා තියෙන්නේ. ඒ නිසාම ජපන් සොල්දාදුවන්ට ඇමරිකන් සොල්දාදුවන්ව පේන්න බැරි වෙලා තියෙනවා.
ජපන් සොල්දාදුවන්ගේ හිතේ තමන්ගේ සහෝදර සෙබළුන් වෙනුවෙන් තිබුණු ආදරය නිසාම ඇමරිකන් සොල්දාදුවන් කෙරෙහි ලොකු වෛරයක් ඇති වෙලා පලිගැනීමේ අදහස් හිතේ තියාගෙන ඉඳලා තිබුණේ. එහෙම හිටපු ජපනුන් 25000කට අධික පිරිසකට අහුණු ඇමරිකන් බටයින් 8 දෙනාට මොන වගේ දෙයක් වෙන්න ඇතිද? ඒ 8 දෙනා අතරින් කෙනෙක් තමයි 19 හැවිරිදි මර්ව් මර්චන්ට්. ඔහුගේ උපන්ගම වුණේ කැලිෆෝනියාවල ලෝම් බීච්. ජපනිස් කමාන්ඩර් කෙනෙක්. එහෙමත් නැතිනම් ජපන් අනදෙන නිලධාරියෙක් ඇවිල්ලා කූඩුවක හිර කරලා හිටපු ගුවන් බටයන් 8 දෙනා අතරින් මර්ව් මර්චන්ට්ව වෙන් කරලා අරගෙන ඇදගෙන ගිහින් මිලිටරි කැම්ප් එකට ළඟින් තිබුණු ගහක හැමෝටම පේන්න ගැට ගහනවා. ගහේ ගැට ගහපු මර්ව්ට හිතේ හැටියට පහර දෙන්න කියලා මේ නිලධාරියා තමන් යටතේ හිටපු ජපන් සොල්දාදුවන්ට නියම කරනවා. ඇමරිකානුවන් එක්ක පුදුම තරහකින් හිටපු ජපන් බටයොත් මර්ව්ට දවස පුරාම හොඳටම පහර දෙනවා. මේ විදිහට මර්ව්ට පහර දෙන විදිය ඉතුරු ඇමරිකන් බටයන් 7 දෙනාට අසරණ වෙලා බලන් ඉන්න සිද්ධ වෙනවා. එදා රෑවුනෑන් පස්සේ මර්ව් ගහෙන් ලිහලා අරගෙන කැම්ප් එක එහා පැත්තේ කැලේ ඇතුළට අරගෙන එන්න කියලා අර කමාන්ඩර් අණ කරනවා. ඔහුගේ නියෝගයට අනුව ජපන් සොල්දාදුව මර්ව් කැලේ ඇතුලේ තැනකට ඇදගෙන යනවා. ඒ වෙලාවේදී මර්ව් දකිනවා එයා වෙනුවෙන් කපලා තිබුණු මිනිවල ගාවට තමයි එයාව මේ එක්කයි යන්නේ කියලා. එයාට ඒක හොඳටම තේරෙන්නේ වලගාව ජපන් සොල්දාදුවෙක් අතේ කඩුවකුත් තියාගෙන ඉන්නවා දැක්කට පස්සේ. ඒ වලගාවට එක්කගෙන ගිහින් මර්ව් දනගස්සලා මර්ව්ට එයාගේ අන්තිම සිගරට් එක පාඩුවේ බොන්න ඔවුන් ඉඩ ලබා දෙනවා. ගොඩක් නිර්භීත සොල්දාදුවෙක් වුණ මර්ව් හරිම සැහැල්ලුවෙන් ඒ සිගරට් එක බීලා ඉවර කරනවා. ඉන්පස්සේ ඔවුන් මර්ව්ගේ ඇස් වහන රෙදිපටියක් බැඳලා මර්ව්ට බෙල්ල ඉදිරියට දික් කරන්න කියලා එක පහරින් හිස ගසා දමනවා. ඝාතනය කරපු මර්ව්ගේ බොඩි එක ඒ වලටම දාලා වල ජපන් සොල්දාදුවන් සහ අනදෙන නිලධාරියා එතනින් පිටත් වෙලා යනවා. එදා දවසේම රෑ චිචිජිමා අයිලන්ඩ් එකේ හයි රෑන්කින් ජෙනරල්වරයෙක් වුණු යොෂියෝ ටචිබානා කැම්ප් එකේ මත්පැන් සාදයක් පවත්වමිනුයි හිටියේ. ටචිබානා කියන්නේ මතට ලෝල් කෙනෙක් වගේම සිරකරුවන්ට දසවද දෙන බවට ප්‍රසිද්ධියට පත්වුණු පුද්ගලයෙක්. බීලා මත් වෙලා හිටපු ටචිබානාගේ ඔළුවට එකපාරටම අයිඩියා එකක් එනවා. ඒ තමයි එයාගේ ජපන් හමුදාවේ කොල්ලෝ ටිකට හොඳ සටන්කාමී බවක් ඇඟ ඇතුළෙන්ම ඇවිත් තියෙන බව හැමෝටම ඔප්පු කරන්න ඕනේ කියලා. ඒ සටන්කාමී බව එහෙමත් නැතිනම් ෆයිටින් ස්පිරිට් එක ඔප්පු කරන්න නම් සතුරාගේ ඇඟේ මාංශ ආහාරයට ගන්න ඕනේ කියලා ටචිබානාට හිතෙන්න පටන් ගන්නවා. මේක ඇත්තරම ටචිබානාගේ විතරක් අදහසක් නෙවෙයි. බොහොමයක් ජපනුන් තමන්ගේ හතුරව මරාගෙන කන එකෙන් තමන්ට ලොකු මෝරල් එකක් ඇතිවෙන බව විශ්වාස කළා. තමන්ගේ හමුදාවේ දරුණු බව පෙන්වන්න පුළුවන් උපරිම ක්‍රියාව ඒක කියලායි ඔවුන්ට හිතිලා තිබුණේ. ඒ අනුව ටචිබානා ජපන් සොල්දාදුවන්ට අණ කරනවා මරලා වලලා දාපු මර්ව්ගේ බොඩි එක ආපහු වලෙන් ගොඩ ගන්න කියලා. ටචිබානායි සොල්දාදුවන් එක්කම එයාගේ ශල්‍ය වෛද්‍යවරයෙකුත් ඒතරට පිටත් කළා. වෛද්‍යවරයාට පැවරුනේ ගොඩගත්ත මර්ව්ගේ බොඩි එකෙන් කලව ප්‍රදේශයේ මාංශ ටිකක් කපලා වෙන් කරලා දෙන එකයි. වෛද්‍යවරයාගේ රාජකාරිය ඉවර වුණායින් පස්සේ මාංශ කොටස් කැම්ප් එකේ ප්‍රධාන කුග්ගේ අතට බාර දුන්නා. ඒ මාංශ යොදාගෙන කෝකියා විසින් සෑහෙන විශාල ආහාර වේලක් පිළියෙල කරනු ලැබුවා. අන්තිමේදී ආහාර වේල මේසට යවුණා. ටචිබානා ඇතුළු හයි රෑන්කින් ඔෆිසර්ස්ලා සියලු දෙනා වගේම සොල්දාදුවන් කීප දෙනෙකුටත් මේ ආහාර වේල රස බලන්න අවස්ථාව ලැබුණා. ඔවුන් සොයා සෝස් වල ඩිප් කරගෙන සකේ බොන ගමන් තමයි මර්ව්ගේ මාංශ කොටස් තලු මරමින් ආහාරයට ගත්තේ. මේ අයට කෑම එක ගොඩක්ම රසට තිබුණ නිසා තවත් වතාවක් සොල්දාදුවන් සහ වෛද්‍යවරයාව මර්ව්ගේ මිනිවර ළඟට යවලා තවත් මාංශ මර්ව්ගේ බොඩි එකෙන් කපාගෙන ඇවිත් කෝකියා ලව්වා උයවාගෙන කෑමට අරගෙන තිබුණා. මර්ව් මරලා මස් කාලා මාසයක් ගත වෙන්නත් කලින් ටචිබානාට සහ ඔහුගේ සොල්දාදුවන්ට ආයෙමත් මිනිමස් කන්න ලොකු ආසාවක් ඇති වෙනවා. මිනිමස් කන එකෙන් පලිගන්නවට අමතරව තවත් ප්‍රතිලාභ රාශියක් ලබා ගන්න පුළුවන් බව මේ අය අතර විශ්වාසයක් ගොඩනැගිලා තිබුණා. ඒ ප්‍රතිලාභ අතර ප්‍රධානම එක වුණේ මිනිමස් ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය හිතාගන්න බැරි මට්ටමකින් ඉහළ නංවා ගන්න පුළුවන් බව.
ඒ ඇරුණම මිනිමස් ආමාශය නිරෝගී කරන ශරීරයේ සුවපත් කරන කෑමක් බවත් ජපනුන් විශ්වාස කළා. ඒ නිසාම ඉතිරි වෙලා හිටපු ඇමරිකානු සිරකරුවන් 7 දෙනා අතරින් තවත් අයව ඝාතනය කරන්න තීරණය වුණා. ඒ අනුව ඒ ගුවන් බටයන් 7 දෙනාව කැම්ප් එකේ රයිෆල් රේන්ජ් එක තිබුණු තැනට අරගෙන යනවා. එතනදී එක ජපන් නිලධාරියෙක් ඇමරිකානුවන් පිරිස අතරින් එක්කෙනෙක්ගේ බෙල්ලෙන් ඇදගෙන රයිෆල් රේන්ජ් එක මැදට අරගෙන එනවා. ඒ ඇමරිකන් ගුවන් බටයා ෆ්ලොයිඩ් හෝල් නැමැති අවුරුදු 25ක් වයස පුද්ගලයෙක්. ඔහුගේ උපන්ගම වුණේ ඇමරිකාවේ මිසූරි. ඉන් පස්සේ රයිෆල් රේන්ජ් එක මැද්දේ තිබුණු ලී කණුවේ ෆ්ලොයිඩ්ව ගැට ගහන්න ඒ නිලධාරියා ජපන් සොල්දාදුවන්ට අණ කරනවා. ඒ වෙලාවේදී එතන හිටපු ටචිබාන අණ දෙනවා ජපන් සොල්දාදුවන්ට ෆ්ලොයිඩ්ට බයිනේත්තු වලින් පහර දෙන්න කියලා. ඔවුන් ෆ්ලොයිඩ්ගේ පපු ප්‍රදේශයට බඩට වගේම ඇඟ හැමතැනටම බයිනේත්තු වලින් අනින්න පටන් ගත්තා. අන්තිමේදී අවාසනාවන්ත විදියට මේ දරුණු පහරවල් කාලා ඒ වේදනාවෙන් ෆ්ලොයිඩ් එතනම මරණයට පත් වුණා. මේ හැම දෙයක්ම රයිෆල් රේන්ජ් එකේ පැත්තකට වෙලා අසරණ කමින් බලන් ඉන්න ඇමරිකන් රැඳවියන් 6 දෙනාට සිදු වුණා. කලින් වතාවේ වගේ නම් නෙවෙයි මේ වතාවේදී ෆ්ලොයිඩ්ගේ මාංශ වෙන් කරගන්නවා. තමන්ගේ ඇස් දෙකෙන්ම බලා ගන්නත් එයාලට අවස්ථාව ලැබෙනවා. මේ වතාවේදී වෛද්‍යවරයාට කපලා වෙන් කරන්න කියලා ටචිබාන නියම කළේ ෆ්ලොයිඩ්ගේ බොඩි එකේ පිත්තාශය සහ ආත්මාව කියන කොටස් දෙකයි. ඔහුගේ අනට අනුව වෛද්‍යවරයා මාංශ කොටස් වෙන් කරගෙන සෙලෝපේන් කොළවල ඔතලා තියාගෙන රයිෆල් රේන්ජ් එකේ පසකට වෙලා ඉඳලා තියෙනවා. මොකද වෛද්‍යවරයා දැනගෙන හිටියා එදා දවසේ ඝාතනය කරන්නේ ෆ්ලොයිඩ් විතරක් නෙවෙයි කියලා. වෛද්‍යවරයාට විතරක් නෙවෙයි ඇමරිකානු ගුවන් බටයන් 6 දෙනාටත් ඒ බව තේරිලායි තිබුණේ. ඉන්පස්සේ තවත් ජපන් හමුදාවේ අණ දෙන නිලධාරියෙක් ඇවිත් ඇමරිකානුවන් අතරින් තව කෙනෙක්ව තෝරගන්නවා. ඒ වයස අවුරුදු 22ක් වුණු ඇමරිකාවේ ටෙක්සාස් වල පදිංචිකරුවෙක් වුණු අර්ල් වෝන්. ෆ්ලොයිඩ් විඳවලා මැරෙන විදියත් ඔහුගේ මාංශ ආහාර සඳහා වෙන් කරගත්තු විදියත් ඇස් දෙකෙන්ම දැකපු අර්ල් හොඳටම කලබල වෙලා හිටියේ. ඔහුව තෝරගත්ත ගමන් අර්ල් හොඳටම දඟලන්නත් කෑගහන්නත් පටන් ගත්තා. ඒ ෆ්ලොයිඩ් වගේ ටික ටික විඳවලා මැරෙන්නේ නැතුව ජපන්ු අවුස්සලා වේදනාව අඩු ශනික මරණයක් ලබා ගන්න හිතාගෙන. අඩුම තරමේ තමන්ව ලී කණුවේ ගැට ගහන්නවත් නොදී අර්ල් දඟලන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී කේන්ති ගියපු ජපන් සොල්දාදුවෙක් අර්ල්ව බිම දාලා කඩුවකින් හිස කඳින් වෙන් කරලා දැම්මා. ටචිබානගේ අණ පරිදි අර්ල්ගෙත් පිත්තාශය සහ ආත්මාව වෛද්‍යවරයා විසින් වෙන් කරගෙන සෙලෝපේන් කොළවල ඔතලා තියාගත්තා. ඉන්පස්සේ වෛද්‍යවරයා විසින් මාංශ කොටස් කැම්ප් එකේ ප්‍රධාන කෝකියාට ලැබෙන්න සැලසුවා. එදා දවසේ රෑ වෙලා චිචිජීමා දූපතේ හයි රෑන්ක් ඔෆිසර්ස්ලා ඔක්කොම එකතු වෙලා ෆ්ලොයිඩ්ගේ සහ අර්ල්ගේ මාංශ වලින් හදපු කෑම කාලා මත්පැන් බීලා සාද පැවැත්තුවා. ෆ්ලොයිඩ් සහ අර්ල්ව මරලා දින කීපයක් ඇතුළත ඉතුරු ඇමරිකානු සිරකරුවන් 5 දෙනාවත් ජපනුන් විසින් ඝාතනය කරලා තිබුණා. ඒ 5 දෙනා අතරින් 2 දෙනෙකුගේ මාංශ ජපනුන් විසින් අනුභව කරලා තිබුණා. කනගාටුවටම කරුණ කියන්නේ ඒ විදිහට මරාගෙන කාපු දෙන්නගෙන් එක්කෙනෙක්ගේ මාංශ ජපනුන් කපාගෙන කාලා තිබුණේ ඒ ඇමරිකන් ගුවන් බටයා පණ පිටින් ඉද්දිමයි. ජපනුන්ට කන්න මිනිමස් ඉවරන සැරේට ඇවිදින් ඔහුගේ මාංශ කපා වෙන් කරගෙන ගිහින් උයලා කෑමට අරගෙන තියෙනවා. අන්තිමේදී කන්න දෙයක් ඉතුරු වුණේ නැතිම තැන ජපනුන් විසින් මේ ගුවන් බටයාව ඝාතනය කරලා තියෙනවා. අමානුෂික ජපනුන් මේ විදිහේ දෙයක් ඒ සොල්දාදුවට කරලා තිබුණේ ප්‍රෙෂ්මීට් කන්න තිබුණු ආසාවට බවයි පිටපතේ සඳහන් වෙලා තියෙන්නේ. දෙවැනි ලෝක යුද්ධයේ අවසානය වීම සමගම යුද නීති උල්ලංඝනය කිරීමට විරුද්ධව ටචිබාන ඇතුළු ජපන් හමුදාවේ සේවය කළ 34 දෙනෙකුට නඩු පැවරෙනවා. ඒ අවස්ථාවේදී ඇමරිකානු ගුවන් බටයන් 8 දෙනාට කරපු මේ සාහසික අපරාධය වෙනුවෙන් ඒ 34 දෙනාම වැරදිකරුවන් බවට ඔප්පු වෙනවා. නඩුවාරයේ අවසානයේදී ජූරියෙන් මේ 34 දෙනාවම එල්ලා මරන්න නියම වෙනවා. ඇමරිකාවට අයත් වුණු ගුවාම් දූපතේදී තමයි මේ නඩුවාරය පැවැත්වුණේ. එල්ලා මැරීමට ලක් කළ ටචිබාන ඇතුළු 34 දෙනාගේම බොඩීස් වලට අවසාන ගෞරවයක් නොදක්වා ස්මාරකයක්වත් ඉදි නොකරම නිර්නාමිකව ගුවාම් වල වල දාලා තියෙනවා.
මේ අපරාධයට සහභාගී නොවුනත් ඒ බව දැනගෙන නොදැක්ක වගේ හිටපු අයට විරුද්ධවත් අධිකරණයෙන් නඩු පැවරෙනවා. ඒ අයටත් වැරදිකරුවන් බවට ඔප්පුවීම නිසා අවුරුදු 8 බැගින් සිරදඬුවම් හිමි වෙනවා. අපේ කතාවේ මුලින් චිචිජීම දූපතේ ජපනුන්ට අහු නොවි යන්තම් ජීවිතේ බේරගත්තු ජෝර්ජ් මේ සොල්දාදුවන් 8 දෙනාට ඇත්තටම මොකද වුනේ කියලා දැනගනිද්දී එයාට හරියටම වයස අවුරුදු 80ක් සම්පූර්ණ වෙලයි තිබුණේ. ඒ තරම් අවුරුදු ගාණක් ගෙවිලා ගියත් තමන්ගේ යාළුවෝ බේරගන්න බැරිව තනියම ජීවිතේ බේරගන්න වුණ එකට ජෝර්ජ්ට සෑහෙන ලොකු වරදකාරී හැඟීමක් ඇති වෙනවා. යාළුවන්ට සිදුවුණු දේ ඇහුවම ඒක ඔහුට දරා ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් 1944 දී එයාට ජීවිතේ බේරගන්න ලැබුණු අහඹු අවස්ථාව ජෝර්ජ් නිකම්ම අපතේ යන්න දීලා තිබුණේ නෑ. ඒ පිළිබඳව යම්කිසි ප්‍රමාණයකටවත් සතුටක් ඔහුගේ හිතේ ඉතුරු වෙලා තිබුණා. ඇත්තටම අපේ කතානායකයා ජෝර්ජ් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඒ ඇමරිකානු එක්සත් ජනපදයේ 41 වෙනි ජනාධිපතිවරයා බවට පත්වුණු ජෝර්ජ් H.W. බුෂ් මහතායි. ඔහුගෙන් පසුව 43 වෙනි ජනාධිපති බවට පත්වුණේ ඔහුගේම පුත්‍රයා ජෝර්ජ් W. බුෂ් මහතායි. මේ දෙදෙනාම ලෝක ඉතිහාසයේ වෙනස් කරපු දැවැන්ත නායකයන් බව ගොඩක් ප්‍රසිද්ධ කාරණාවක්. මේ කතාව පාදක කරගෙන නඩුවාරේදී ටචිබානා ඇතුළු පිරිසකල පාපොච්චාරණයේ සටහන් වෙලා තිබුණු පිටපතක් සොයාගත්තු ජේම්ස් බ්‍රෑඩ්ලි ලේඛකයා විසින් පොතක් එළි දක්වනවා ඒ ෆ්ලයි බෝයිස් නමින්. ඒ ග්‍රන්ථය ඇසුරු කරගෙන 2006 දී ෆ්ලයි බෝයිස් නමින් මූවි එකකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපේ ඉන්වෙස්ටිගේටර්ස්ලා ඔයාලා මොකද හිතන්නේ අද කතාව ගැන? ඒ හැමදේම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි හොරර් හබ් ඔයාලට ජය වේවා.